ඔගොල්ලෝ දන්නවා අපි මේ දිනන ගමනට යද්දී නිතරම අතුරු කරන්න ඕනි අපිට ගැළපෙන මිනිස්සු. ක්වොලිටියක් තියෙන මිනිස්සු ආශ්‍රය කරනවා. හැම තිස්සෙම තමන්ගේ ජීවිතේ හැඩ කරන, තමන්ගේ ජීවිතේ වර්ණවත් කරන ක්වොලිටියක් තියෙන මිනිස්සෙක් ආශ්‍රය කරන්න. එතකොට තමයි පුතා තමන්ට ක්වොලිටියක් දෙන්නේ. තේරෙනවද නේද? ක්වොලිටියක් නැති මිනිස්සු ආශ්‍රය කරන්න මොකද වෙන්නේ? අපිත් අර ක්වොලිටියට වැටෙන්නේ. අපිටත් එයාලගේ හුලඟ වදින්නේ. අපටත් එයාලගේ වචන හුරු වෙන්නේ. දැන් වර්තමානයේ මේ ජීවත් වෙන දරුවෝ හිතන්න දන්නේ නැහැ. කතා කරන්න දන්නේ නැහැ. තේරෙනවද? මේ සමාජයට මූණ දෙන්න දන්නේ නැහැ. සමාජයට ගැටෙන්න දන්නේ නැහැ. දැන් හරි අනාගතයේ දවස් ගැටෙන්නේ කොහොම එක වගේ පරපුරක් හරි ඇත්ත. හැබැයි ඒ පරපුරේ පුතා ಗುಣදහම් නැහැ කියන කාරණා මතක කරගන්න. වැඩිහිටියන්ට සලකන්න දන්නේ නැහැ. දෙමව්පියන්ට ගරු කරන්න සලකන්න දන්නේ නැහැ. අනාගතයේ දවසක් වෙද්දී දෙමව්පියන්ට ගෙදරින් යද්දී වැඳලා යන දරුවෝ ඉතුරු වෙන්නෙම නැහැ පුතා. ඉතුරු වෙන්නෙම නැහැ. එහෙම සංස්කෘතියක් අපේ රටේ ඉතුරු වෙන්නේ නැහැ. දෙමව්පියන්ට වැඳලා යන ළමයි දැනුත් නැහැ පුතා. 2%ක් ඇති. පුරුදු වෙන්න පුළුවන් නම් පන්තියේදී උදේ හවස අම්මට තාත්තටයි වැඳලා නිමික ඒ ආශිර්වාදය අරගෙන හැම දරුවෙක්ම ගෙදර නැත්තම් බෝඩි වල ඉන්නවා නම් මතක් කරලා වඳින්න අම්මට තාත්තටයි. තේරුණා නේද? අම්මටයි තාත්තටයි පුළුවන් නම් යන එළියට වෛද්‍ය වැඳලා යන්න. මේ ආශිර්වාදය පුතා තමන්ගේ ජීවිතේ ලස්සනයි. තමන්ගේ දරුවන්ගේ අනාගතයේ සාර්ථක වෙනවා තරම් වෙන හිණයක් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට වෙන කොහොවත් මම දන්නේ වෙන නිවනක් තියෙනවා. මොකද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වුණාට පස්සේ මොන බැඳීම නැතත් තමන්ගේ ලේයින් මසින් ජාත වෙච්ච දරුවා පිළිබඳ තියෙන ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. පුළුවන් නම් යන එළියට වෛද්‍ය වැඳලා යන්න. මේ ආශිර්වාදය පුතා තමන්ගේ ජීවිතේ ලස්සනයි.